Hello, මගේ රත්තර යාළුවනේ. මේක තමයි යාළුවනේ. පන්සල. මේක හදලා තියෙන්නේ ගලෙන්. Hello, මගේ රත්තර යාළුවනේ. ඉතින් අද අපි දෙන්න ආවේ කොහෙද මේ? බුද්ධංගනේ පදවිය නේද? පදවි පරාක්‍රම එහෙම නේද කියන්නේ? ඒ වැත්තට මේ කැලේට කියන්නේ DI කියලා. අපිට ලොග් එකක් ගහන්න අමතුණා. අමතුණා බස් එකේ දැස්සර වස්ස මතක් වුණේ. කට්ටේ ඉතින් බස් එක ගහගත්තේ නෑ. කොහමරි පැය දෙකක් දෙකමාරක් වගේ නදාච්චි නම් එන්න පැය දෙකමාර දෙකන වගේ ආසන කාලයක් ගියා. බලන් ඉන්න. අපි යනවා මොකද්ද බෝඩ් එක? ඓතිහාසික බුද්ධංගල රජමහා විහාරස්ථානය. ඒකට තේන්නේ නැද මෙතන තේනවා කිසිම බලන්න නම් පේන්නේ නැහැ. අපි බෝඩ් එක දිනනවා හරිය. එහෙනම් මොකද පිටින් කියලා මතක් කරනවා. මතක් කරලා subscribe කරන්න. එහෙනම් සෙට් එක. ඉතින් අපි ගියේ දවල් නිසා හරිම වුවයි. ඕකේ. ඉතින් වතුර තිබෙත් නෑ ළඟ. ඒ නිසා අතන තිබ්බ කඩේට ගිහිල්ලා අපි ගත්තා බීම් එකක්. බීම් එකක් ගත්තා. මේක ගත්තා. බිබියා දැන් වෙලා කීයද? මෙන්න ගල්ලා. එලා පේන්නේ. වෙලාව 11:58යි. ඒකත් ඔකට පේන්නේ. පොඩයිනේ. අසන 11:58යි. 11යි. අපි ගාල ලොකු ගලක් තියෙනවා මෙතන පේනවද දැන්? හරි තියෙනවා. අතන තියෙනවා. අතන තියෙනවා. තියෙනවා ලාවට අපේ ඓතිහාසික අපි ගිහිල්ලා බලමු. බලලා. එන වහන්සේ ඒවා පොඩ්ඩක් ලස්සනක් තියෙනවා මේ පැත්තේ. හරි. ගල් ළඟින් දම්බේ. මේක තමයි යාළුවනේ පන්සල. එහෙනම් දැන් පිනෝනි නයි මේක හදන ගමන් තියෙන්නේ මේ තොරණනේ හදන්නේ එදා ලස්සනද තොරණ වගේ හදන්නේ ගිහින් බලමු මොනෝ එක කොකාකෝලා යන පාර මේක මෙතන තමයි දෙන්නේ දැන් මෙහි අහට දැන් හරම් බලන කට්ටිය පේන විදිහට ටික දුර ෂේප් එකක් තියෙන දුරයි වගේ පොඩක් පාර බලපන් දුර ගිහින් මේ ආන්න දිනාට තමයි ගාලා තියෙන්නේ ටික දුර යන්න තිබුණ නිසා බීමත් දිවි කයියක් ගහගෙන යාළුවනේ ලස්සන ගලක් අපිට දැන් හිතා ගන්න බැරි වෙන අපි මේ පැත්තේ යනවද නැත්නම් මේ පැත්තේ යනවද අපි දන්නේ නැහැ යන පැත්ත මේ පැත්ත ලයිට් තියෙනවා මේ ලයිට් තියෙනවා කියන මත මේ පැත්තේ යන පැත්තේ මම හිතන්නේ මේකද පාරක් නෙමෙයි මේක නිකන් පාරක් වෙන්න තමයි මේක තමයි ගිහලා බලමු නැතුනොත් අයාවා මෙතනින් ගියා අස්සනේ cool oh ngapi aku par ya tiga dure kamu tahu me par hari ini ngapi me pare ya එතන ඉඳන් සාමාන්‍යයෙන් ටික දුරක් තිබ්බ නිසා දෙන්නත් එක්ක කතා කරගෙන ගියා. ඉතින් යන්න ඕන නිසා අවසාන රංගී සාමාන්‍ය ටිකක් දුරයි. අපි මාමා කෙනෙක් ගිහින් ඇහුවා. යා පාර වෙන්න බලමු. තාම ඉතින් කොතෙන්ද? එතනින් බලමු. නගිනවා. අපි දැන් තමා නගින්න පටන් ගත්තේ. ඇය යන්න ගියා මැකි What the fuck? වන සිරසක ඉච්චරයි දන්නේ
යා ගිල්ල බලමු. Ini hadalah ini galim supiri buat tiang apa? Yang lihat tiang pulang ni lah supiri ada. Ini kan dia satu minum dulu ni lah. Kalau tadi lebaran masih ti. Oh my god! Mana tadi serius mau pulang ini? Hancur. Saya dah lagi dulu. Kita ni serius mau pulang. Satu minum dulu ni hati ini. Jadi hadalah tiang galim. itu lassana kawulat තියෙනවා හුලං එනවා ලස්සන ලොකු වීගුවක් තියෙනවා ලොකු ගල් හොඳ කැමයක් තිබුණා සුපිරි ෂොට් එකක් පෙන්නන්න තිබ්බා ලොකු පුණක් තියෙන ලස්සන පුණක් ගලේම තියෙන පුණක් ලස්සන අරගෙන ලොකු ගල් දෙයක් තියෙනවා හරි ලොකු ගල් දෙයක් ගල් ලෙලක් ස්කූල් එක ඊසි එකට මෑත කාලේ නේද පොත ගත්තා ඉස්සර කාලේ තිබ්බද නැහැ ඉස්සර කාලේ තිබ්බනේ ගල්ලේ එහෙනම් බැලුවා බලන්න ඉතින් ඔක්කොම බැලුවා මේ ගල් වෙන මෙතන තියෙන එතනටත් ගියා උඩ තියෙන්නේ මොකද්ද සීනු නේ ගණ්ඩාර ගහුවේ නෑ ගණ්ඩාර ගහමු ආයෙත් ගහන්න බැලුවා ඉතින් අපි දැන් යනවා එහෙනම් ලොගින් මෙතන ඉගෙන ගන්නවා හදිසියෙන් ලොකු ගමන් දැන් හිතන්නකෝ අපි අනුරාධපුරේ ගමු අනුරාධපුරේ ඉඳන් ගත්තත් බස් එකෙන්ද පැය ගණක් යනවා හදිසියෙන් උඹට ඉන්නක් ආවා කියන්නේ විවේක ගන්න පුළුවන් නේ සාමාන්‍ය පන්සල පොඩ්ඩක් බලලා උඩට ඇවිල්ලා ඒ කියන්නේ එන ඒක ලස්සනක් තියෙනවා පොඩ්ඩක් ප්‍රතිසංස්කරණය කරන වැඩ කටයුතු තමයි දැන් නම් තියෙන්නේ පොඩ්ඩක් කියලා බලලා යන්න ලස්සනයි ඉදිරියට නෑ කිය එහෙනම් අපි ලොග් නවත්තනවා මෙහෙම ඉතින් කියන්න තියෙන්නේ
අලුත් ලෝකෙකින් හම්බ වෙමු. ලෝකෙක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකම මගෙන් එන්න. මතක කරලා subscribe කරලා subscribe කරන්න, වීඩියෝ like කරලා දාන්න, share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මම ඉල්ලන්න මගේ යාළුවෝ හැමෝටම ජය වේවා.